Hi guys, කොහොමද ඔයාලට ඉතින් හම්බෙච්ච පොඩි නිවාඩුවත් එක්ක පොඩි දෙන්න ගොඩක් කාලෙක ඉඳන් මට කී හිටියා තාත්ති නාන්න කොහේ හරි යන් කියලා. ඉතින් හම්බෙච්ච පොඩි නිවාඩුවත් එක්ක අපි නුවර යන්න තීරණය කරා. නුවර අපේ මාමිලෑ ගෙදර ගිහිල්ලා එතනින් අපි යන්න පිටත් වුණා නාන්න. ඉතින් ඒකේ ක්වික් වීඩියෝ එකක් තමයි මේ ගේන්නේ. ඉතින් අපි හවස 6ට විතර අපි ගෙදරින් පිටත් වුණේ. කඩවතින් පිටත් වෙලා ඉතින් යන ගමන් අපි පිළිමතලාවේදී නවත්තුවා ජිනදාසගේ තලගුලි ගන්න. ඉතින් ජිනදාසගේ තලගුලි අරගෙන ඉතින් අපි පිටත් වුණා. අපි රෑ වුණා ගොඩක් යනකොට. ඉතින් මාරසනට තමයි අපි ගියේ. මාරසන අපි ඒ දවසේ ඉඳලා ඊට පස්සේ පහුවදා උදේම අපි හංගුරන් කෙත බලා පිටත් වුණා. ඉතින් ඒකේ ක්වික් වීඩියෝ එකක් තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේක රස විඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තමයි අපි නාන්න ආපු තැන. මෙතනට යන්න තියෙන්නේ රිකිල්ලගස්කඩ පාරේ. මාරසනින් අපි ආව කන්දේ හන්දියෙන් රිකිල්ලගස්කඩ පාරේ කිලෝමීටර් 5ක් විතර යනකොට අපිට මේ නාන්න තියෙන සුපිරි ප්ලේස් එක හම්බුණා. මෙතනින් මේ පාලමින් එහා පැත්තට කියන්නේ එතනින් හංගුරන් කෙත මායිම තමයි තියෙන්නේ. ඉතින් අපි එතන ලස්සන පොඩි පන්සලක් තිබ්බා. එතනින් අපි පල්ලෙහාට බැහැලා තමයි නාන්න පටන් ගත්තේ. ඉතින් මේ අපේ මාමි. ඉතින් මේ මැද හරිය අපිට නාගන්න පුළුවන්. එතන ටික ගල් එහෙම නැහැ. හොඳට පීනන්න දෙන්න පුළුවන්. ඉතින් පොඩි අය හරි ආසයි මේ වගේ ඇලේ දොලේ බහින්න. ඒක නිසා ඉතින් හම්බෙච්ච පොඩි නිවාඩුවෙන් අපි ඒගොල්ලන්ව එක්කගෙන ආවා. ඉතින් හරිම සුපිරි ප්ලේස් එකක්. ඕගොල්ලෝ මේ තැනට එනවනම් ටිකක් එන්න ඕනේ. කොළඹ ඉඳන් එනවනම් කොළඹ ඉඳන් නුවරට ඇවිල්ලා නුවරින් තලාතු ඔය මාරසන කන්දේ හන්දිය ඇවිල්ලා කන්දේ හන්දියෙන් අපි දකුණට හරවන්න ඕනේ. දකුණෙන් රිකිල්ලගස්කඩ පාරේ තමයි එන්න ඕනේ. ඉතින් එන පාර දෙපස ඉතාමත් ලස්සන view එකක් ඕගලන්ට දැක ගන්න පුළුවන්. ඉතින් හංගුරන් කෙතට යන පාර. හංගුරන් කෙත කියන්නේ ඉතාමත් ලස්සන ප්‍රදේශයක්. ඉතින් ඇවිල්ලා ඕගලන්ට විනෝද වෙන්න පුළුවන් මේ ප්ලේස් එක. ඉතින් අපි මෙතන පැයකමාරක් වගේ කාලයක් පොඩියත් එක්ක සෙල්ලම් කරලා ස්විම් කළා. මේ අපේ මල්ලි අකු මල්ලි. ඉතින් අකු මල්ලි තමයි මේ ප්ලේස් එක අපිට හොයලා දුන්නේ. යාට අපි කිව්වා එදා රෑ මල්ලි නාන්න හොඳනක් තියෙනවද කියලා. අකු මල්ලි තමයි අපිට කිව්වේ. ඉතින් දසේ මාමා නෑවේ නෑ. දසේ මාමා හිටියා. ඉතින් අපේ පොඩි දෙන්නට හරිම හැපි. ඒ දෙන්න හොඳට ස්විම් කරා. ඉතින් හොඳ විනෝදයක් අපි ලැබුවා. ඉතින් එදා ඉතින් එක දවසින් ආයි කොළඹ බලා පිටත් වුණා. ඉතින් ඒකේ තිබ්බ වීඩියෝ එකක් තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මම ලින්ක් එකක් දාන්නම් ඒ නාන්න යන ප්ලේස් එක. පුළුවන් කෙනෙක් ඉන්න යන්න. හරිම ලස්සන තැනක්. ඕගොල්ලෝ ෆොටෝස් එහෙම ගන්නවා නම් මෙතන මාර view එකක් තියෙන්නේ. ඕගොල්ලන්ට එතනින් ගන්න පුළුවන්. ඉතින් අපි දැන් නාන්නලා ඉවර වෙලා දැන් මේ ගෙදර යන්න තමයි හදන්නේ කට්ටිය. ඒකම මෙතන අපි මේ දුක් මාරු කරගෙන ඉතින් පොඩ දුෂ්කර මාර්ගයෙන් කන්ද උඩට නගින්න ඕනේ. ඉතින් අපි එන ගමන් අපිට ඕන වුණා හොඳ එළවලු ටිකක් ගන්න. ඉතින් හංගුරන් කෙත පැත්තට චුට්ටක් ගියාම අපිට හම්බුණ නියම එළවලු කඩයක්. ඉතින් ඒ එළවලු කඩේටත් අපි ගිහිල්ලා ගෙදරට ඕන කරන එළවලු ಜಾති ඔක්කොම අරගෙන ඉතින් අපි නැවතත් කොළඹ බලා පිටත් වුණා. ඉතින් මේ තමයි තියෙන එළවලු කඩේ. ඉතින් මේගොල්ලන්ගේ කිව්වේ මේගොල්ලන්ගෙම වතු වලින් හදාගන්න එළවලු කියලා. ඉතින් කොළඹට යවන්න කලින් දඹුල්ල කොළඹට යවන්න කලින් මේගොල්ලන්ගේ ඒ කඩේට ඒගොල්ලෝ ෆ්‍රෙෂ් එළවලු දානවා. ඉතින් මෙන්න මේ ගමන් සගය තමයි අපිත් එක්ක මේ ගමනට එකතු වුණේ. වාහනේ අපේ ඉතින් පොඩි දෙන්න පිටිපස්සට දැම්මා. ඉතින් මේ ට්‍රිප් එක ඉවරයි. තවත් ක්වික් වීඩියෝ එකකින් අපි ඉස්සරහදී හමු වෙන්නම්. එහෙනම් මේක බලුවා ඔයගලන්ට බොහොම ස්තුතියි.